සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ තමයි ලීක්ස් මැල්ලුමක්. මේ තමයි මම ලීක්ස් කාලා තියෙන රසම විදිහ. මේ විදියට ගොඩක් අය කාලා ඇති, කාලා නැති අයත් ඇති. ඉතින් මේ කාලා නැති අය මේක හදලා කාලා බලන්නකෝ. මාරම රසයි. එහෙනම් මේ මැල්ලුම හදාගන්නේ කොහොමද කියලා බලමුද? මුලින්ම මම මේ ලීක්ස් කොළ ටික හොඳට සෝද ගන්නවා. අපි මැල්ලුමක් හදාගන්න කපා ගන්න කොළ අන්න ඒ විදිහට මේ ලීක්ස් ටිකත් පොඩියට කපා ගන්න ඕනේ. ඇතිලියක් ලිපේ තියලා ඒක රත් වේගෙන එනකොට මම ඒකට දාගන්නවා පොල් තෙල් ටිකක්. තෙල් ටික පොඩ්ඩක් රත් වුණාට පස්සේ අබ තේ හැඳි කාලක් විතර දාගන්නවා. සූදුරු තේ හැඳි කාලකුත් දාගන්නවා. අබ ටික පුපුරනකොට මම ඒකට දාගන්නවා පොඩියට කපාගත්තු සුදු ලුණු ටිකක්. පොඩියට කපාගත්තු අවු මිරිස් කරල් දෙකක්. ලුණු ගෙඩියක් දාලා මේ ටික පොඩ්ඩක් තෙම්පරාදු කරගන්න ඕනේ. ලුණු ටික පොඩ්ඩක් තෙම්පරාදු වුණාට පස්සේ මේකට දාගන්නවා පොල් ටිකක්. පොල් ටිකක් පොඩ්ඩක් අමු ගතිය යන්න රත් කරගන්න ඕනේ. ලුණු කුඩු ටිකකුත් මේකටම දාගන්නවා. පොල් ටික රත් වේගෙන එනකොට අපි කපාගත්තු ලීස් කොළ ටිකත් මම මේකට දාගන්නවා. දැන් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මේ වෙලාවේ රස බලලා ලුණු එහෙම මදි නම් දාගන්න ඕනේ. දැන් ලිප ඕෆ් කරලා මම මේකට දාගන්නවා ගම්බිරිස් කුඩු ටිකක්. ගම්බිරිස් කුඩු ටිකක් දැම්මම මේක මාරම රසයි. ගම්බිරිස් කුඩු චුට්ටක් දාලා මම මේක හොඳට කලවම් කරගන්නවා. දැන් අපේ මැල්ලුම නම් හදලා ඉවරයි. ඉතින් මේ විදිහට ඔයාලා එකපාරක් හදලා බලන්නකෝ. මාරම රස මැල්ලුමක්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා බැලුවා නම් හොඳයි කියලා හිතෙනවා නම් මාව subscribe කරලා මගේ වීඩියෝ එකට like එකක් දාලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.